ආයුබෝවන් සුබ දවසක් ඉන්ෆිනිටි ලැබ් YouTube නාලිකාව අදත් ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම සංජීවන රන්දුණු මාත් සමග අදත් ඉන්නවා සුචරිත මාදම්පගේ සර්. හරි අද අපි මේස ලැබ් එකක් ඇතුලේ නෙවෙයි එලි මහනේ ඉන්නේ. මේ වාහනයකුත් තියෙනවා පිටිපස්සේ. කට්ටිය බලන්නේ මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. ඉතින් අපිට නිතරම වෙන ප්‍රශ්නයක්. දැන් මට නම් ගොඩක් මේ ප්‍රශ්නේ වෙනවා. අපි කොහේ ට්‍රිප් එකක් යද්දී හරි මේ ගමනක් යද්දී හරි ටයර් එක පැච් එකක් ගියොත් අපිට මේ ටයර් එක ගලවලා මාරු කරගන්න වෙනවා. ඉතින් මේ ටයර් එක මාරු කරගන්න නම් අපිට මෙන්න මේ නට් ගලව ගන්න ඕනේ. හැබැයි මේවා ගොඩක් තදට තමයි මේ හයි කරලා තියෙන්නේ. ඒ හින්දා ලේසි නෑ මේක ගලවන්න. දැන් මේ වගේ එකකින් අපි සාමාන්‍යයෙන් ගලවන්නේ නේ. මොන් දැන් බලන්න මම මේක ගලවන්න මේක පාවිච්චි කරලා බලමු අපි රඳුනුසය ගලවයිද කියලා බලමු අපි. එන මහන්සියක් වෙනවානේ. මමත් උත්සාහ කරන්නද? හරි පොඩ්ඩක් බලන්න මේ ඒ කියන්නේ අපි ලොකු බලයක් යොදනවා ඒ වුණාට මේක එහෙම කරගන්න බෑ. ඒ වගේ වෙලාවට මම මෙන්න මේ වගේ දෙයක් පාවිච්චි කරනවා. මේක මේ මෙතෙන්ට දාලා දැන් මම කලින් බලය යෙදුවේ මෙතනින් නේ. දැන් අපි බලය යොදනවා මෙන්න මේ හරිය. ඔන්න බලන්න දැන්. ඒක ලේසියෙන් ගෙලුණා නේද? ලේසියෙන් මට වාහනේ මේ ගලව ගන්න පුළුවන් නේද? ඒ ගලව ගන්න පුළුවන් වුණා. දැන් මම කරපු එකම දේ තමයි මොකද්ද මට දැන් ලොකු බලයක් යොදන්න බෑ. නමුත් බලය යොදපු මොකද්ද කරේ? ලක්ෂ්‍ය වෙනස් කරා. ලක්ෂ්‍ය කියන්නේ තැන වෙනස්. තැන වෙනස් කරාම අපිට ගලවන්න පුළුවන්. දුර වැඩි කළා. දැන් මම මෙතනින් බලය යොදද්දි මට මේ ගලව ගන්න බෑ. නමුත් මම මේක යොදලා එතකොට මෙතනදී මම දැන් මේ මෙතනින් බලය යොදන්න මට බැරි මේ බලය අධික බලයක් යෙදිය යුතු නිසා බලය මේ චිර බලයක් යොදන්න බැරි නිසා මම කරේ බලය අක්ෂරයෙන් දුර වැඩි කරා අපි. මේ වගේ දැන් මේ ආධාරකයක් සම්බන්ධ කරලා අර භ්‍රමණ අක්ෂයේ ඉඳලා බලය යොදන තැනට තියෙන දුර වැඩි කළා. දුර වැඩි කළාම අපිට අඩු බලයක් යොදලා මේක පහසුවෙන් ගලව ගන්න පුළුවන්. ඉතින් මේක මේ එදිනෙදා ජීවිතයේදී ඉතාම බහුල ලෙස යොදා ගන්න සංකල්පයක්. හැබැයි ගොඩක් වෙලාවට මේකෙදි වෙන්නේ මොකක්ද? මෙතන තියෙන භෞතික විද්‍යා මූලධර්මය මොකක්ද කියලා ගොඩක් අය දන්නේ නැතුව ඇති. ඉතින් සුචිත සර් අපි ඒක පැහැදිලි කරමු දැන් නේද? මෙතන මොකද්ද වෙන්නේ කියලා. ඇත්තටම දැන් මේ මෙන්න අපි බලය යොදනකොට දැන් මෙතන මේ එකම බලයක් අපි යොදනවා මේ භ්‍රමණාක්ෂ මේ බලය යොදන තැනදී තියෙන දුර අඩු වෙන විදිහට. එතකොට මෙතනින් යෙදෙන අර බලය වැඩි කිරීම දුර කියන එක අගේ අඩුයි. දැන් අපි ඒකම අපි මෙන්න මෙහෙම යෙදුවොත් මෙතනදී අර අපි එකම පුත්‍රය තමයි යොදන්නේ. එතකොට එහෙම කරනකොට අතර ලක්ෂ්‍ය ඉදලා මෙතන තියෙන දුර වැඩි. එතකොට බලය වැඩි කිරීම දුර කියන එකේ අගය කලින් අවස්ථාවට වඩා වැඩි. එතකොට උලන්ට කියන්න වෙන්නේ බලය වැඩි කිරීම දුරට අපි විශේෂ රාශියක් කතා කරනවා. භෞතික විද්‍යාව. විද්‍යාව අපි කතා කරනවා. ඒකට මොකද්ද කියන්නේ? ඔව් ඒකට කියන නම තමයි බල ගූර්ණය. එතකොට බල ගූර්ණයේදී යොදන බලය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැන් අපි හිතමු අපි කොච්චර අධික බලයක් මෙතනින් යදුවා කියලා. කොච්චර යදුවා මේක මේ කරකව ගන්න අපිට බෑ. මොකද දුරක් නැති නිසා. එතකොට බල ගූර්ණය ගැන කතා කරනකොට යොදන බලය වගේම අර භ්‍රමණ අක්ෂයේ ඉඳලා ඒ බලය යොදන තැනට තියෙන දුර ඊටාම වැදගත් වෙනවා. එතකොට අපිට අධික බලයක් යොදන්න බැයි නම් කරන්න පුළුවන් හොඳම දේ තමයි දුර වැඩි කරගන්න. එතකොට අපිට ඒ සිද්ධියේ ක්‍රියාව අපිට පහසුවෙන් කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් මේ බල ගූර්ණයට දිශාවක් තියෙනවා නේ. දිශාව කිසි දැන් දෙයක් තද කරනවා නම් කොයි දිශාවටද අපි බල ගූර්ණය යොදන්නේ? මෙන්න මේ දිශාවට. ඒකට අපි දැන් බලන්න දැන් මේක මෙහෙම කරනකොට මේ පැත්ත ඔරලෝසුවේ මොන පැත්තද? කටු කැරකෙන පැත්ත. ඒතකොට කටු කැරකෙන දකුණු පැත්තට මේ බලන්න දකුණු පැත්තට මේක. ඒතකොට මේකට කියනවා දක්ෂිනාවර්ත කියලා කියනවා. ඒතකොට අද කියන අපිට මොකක් හරි එකක් තද කරගන්න ඕන නම් මේක දක්ෂිනාවර්තව තමයි යොදන්නේ. ඔව් ඒ වගේම ගලව ගන්න ඕන. අපි වාමාවර්ත දිශාවට බලය බල ගූර්ණය යොදන්න ඕන. ඒ ටික තමයි අපිට මෙතනදී පැහැදිලි කරගන්න තියෙන්නේ.
ඒතර මම හිතනවා ඔයගොල්ලෝ මේකෙන් ලොකුසි දෙයක් ඉගෙන ගන්න නැති කියලා මේ ප්‍රායෝගික ජීවිතේ වැදගත් වෙන දෙයක්. ඔව් සහ බලගූර්ණේ කියන සංකල්පය කොහොමද අපේ ප්‍රායෝගික උදාහරණයකින් පැහැදිලි කරගන්නේ කියලා. ඔව් දැන් ඔකේ දිනෙදා ජීවිතේ අපිට දොරක් අරින වහන අවස්ථාවලදී වුණා ගේට්ටුවක් වහන වහන වෙලාවෙදී වුණා බලගූර්ණේ කියන දැන් අපි ගේට්ටුවක් හරි දොරක් හරි සරණේරු තියෙන පැත්තෙන් වහද්දි වහන උත්සාහ කරොත් අපිට ගොඩක් වෙලාවට කරගන්න අමාරුයි. නමුත් අපිට ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් කරනකොට අපිට ලේසියෙන් ඒක අරගන්න පුළුවන්. අපි ඔන්න ඒකත් අපිට පුළුවන් දැන් බලන්න මේ ඒ කියන්නේ අගයත් එක්කම දුරතරාදියක් පාවිච්චි කරලා නිව්ටන් කීයක් කියදෙනවද කියලා අපි අපි එකක් බලමු නේද? දැන් අපි මේ අර කලින් කතා කරපු මේ බලගූර්ණය කියන සංකල්පය දොරක් අරිද්දි කොහොමද යෙදෙන්නේ කියලා බලමු. දැන් මේ දොර අරින්න මෙන්න මෙතනනේ අපි පාවිච්චි කරන්නේ. දැන් අපි බලමු මෙතන පාවිච්චි කරලා මේ දොර අරින්න යොදන්න ඕනේ බලය කීයද කියලා. දැන් ඔබට පේනවා ඉතින් මේ නිව්ටන් එකක වගේ බලයක් යෙදෙනකොට මේ දොර අපිට අරින්න පුළුවන්. නිව්ටන් එකක් වගේ තමයි මේ දොර අරිද්දි යෙදෙන බලය. දැන් මෙන්න මේ ලක්ෂයෙන් බලය යෙදුවොත් ඒ දොර අරින්නම අපි බලමු නිව්ටන් කීයක බලයක් යෙදෙනවද කියලා. අපිට පේනවා ඉතින් නිව්ටන් දෙකක වගේ බලයක් යෙදෙනවා අපිට මේ දොර අරින්න. එකම දොරනේ. එකම විදිහට අරිද්දි දැන් මේ හරියටම මේ දුර වගේ දැන් මෙතන ඉඳලා තියෙන දුර බලන්න මේ දුර වගේ දෙගුණයක් තමයි මෙතෙන්ට තියෙන්නේ. එතකොට දැන් දුර අඩු වෙනකොට දැන් අපි මේ දුර අඩු වෙනකොට යොදන්න ඕන බලය දෙගුණයක් වුණා ආසන්න වශයෙන්. දැන් මෙතනදී නිව්ටන් එකක බලයක් යොදලා මේක අපිට අරින්න පුළුවන්. මෙතනින්ම අපි බලය යෙදුවොත් ඒ වගේ දෙගුණයක බලයක් යොදන්න සිද්ධ වෙනවා. එතන වුණු එකම දේ තමයි මේ සම්පූර්ණ දුරෙන් භාගයක් තමයි මේ දුර තියෙන්නේ. ඒතකොට දුර භාගයක් අඩු වුණොත් යොදන්න ඕන බලේ දෙගුණයක් දක්වා වැඩි වෙනවා. හැබැයි හැම වෙලාවෙම මේ දොර අරිද්දී යොදන්න ඕන බල පූර්ණේකම ගන්න. මොකද බලයයි දුරයි වැඩි කළාම එන ගාන සමානයි. ඒකෙන් මම හිතන්නේ ඔබට පැහැදිලි වෙනවා ඇති මොකක්ද මේ බල පූර්ණේ කියන සංකල්පය කියන්නේ. ඔව් දැන් අපි ඇදීමක් හෝ තල්ලු කිරීමකදී කතා කරන්නේ බලය කියන වචනේ විතරයි. නමුත් භ්‍රමණයක් කරද්දී කරකැවීමක් සිද්ධ කරද්දී බලය නෙවෙයි අපි කතා කරන්නේ බල ගූර්ණය. එතකොට බල ගූර්ණයේදී තාම වැදගත් වෙනවා යොදන බලය වගේම බලය යොදන ස්ථානයේ තියෙන දුර මේ භ්‍රමණාක්ෂයේ තියෙන දුර. මේ දෙක ಗುಣ කරගත්ත මේ දෙකේ ගුණිතේනේ බල ගූර්ණය. ඒ නිසා අපිට වැඩ පහසු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අධික බලයක් යොදන්න නැතුව වැඩ පහසු කරගන්න දුර වැඩි කිරීමෙන් මේ ක්‍රියාව කරන්න පුළුවන්. මම හිතනවා අද දවසේදී ඔබට මේ බලගූර්ණය කියන සංකල්පය ගැන යම් අවබෝධයක් ලැබෙන්න ඇති. ඒ වගේම අපිට මේ ගොඩක්ම අවශ්‍ය වෙන්නේ ඔබ මේ සංකල්පය ඔබේ එදිනෙදා ජීවිතයේ වැඩ පහසු කරගන්න කොච්චර දුරට යොදා ගන්නවාද කියන එක. මොකද ඒකෙන් ගාණක් හදනවට වඩා ඒක ජීවිතයට යොදා ගන්න එක ගොඩක් දැනගන්න වෙනවා. ඉතින් මේ වගේ අවස්ථා තමයි ගොඩක් ඔබට ඒ වගේ දේවල් වලට වැදගත් වෙන්නේ. එහෙනම් ඔබ අද දවසේ අපේ වීඩියෝ නරඹලා යම් දෙයක් ඉගෙනගෙන ඒ ඔබේ ජීවිතයට යොදා ගන්නවා ඇතයි කියලා අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා ඕගොල්ලන් මේ නාලිකාව දිගටම ඉන්න ඒකට channel එක subscribe කරන්න කියලා නරඹන්න share කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම comment කරන්න ඕගොල්ලෝ මොනවද ඔගොල්ලෝ කරන්න ඕනේ කියලා පාඩු පිළිබඳව. සහ මොනවද අපි තවත් කරන්න ඕන දේවල් කියලා. එමනම් අපි තවත් දවසක මේ අලුත් වීඩියෝවක් එක්ක හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.